Hi guys, කොහමද ඔයගොල්ලන්ට? මම මේ ඉතින් උදේ පාන්දර නෙමෙයි හරිද? 9ට විතර ඇති. ලෑස්ති වුණේ පාඩම් කරන්න. මට එක්සෑම් ළඟයිනේ දැන්. පාඩම් කරන්න ඕන ලොකු නංගිත් හිටියා. ඉතින් මගේ තනියට මට ඉතින් ඒකට පාඩම් කරන්න ලේසි නැත. මට පාඩම් වෙන්නේ නැහැ. හරිම කම්මැලි. මට කවුරු හරි ළඟින් ඉන්න ඕනේ අනේ පාඩම් කරන්න. මං ඉතින් ලොකු නංගිවත් ළඟින් තියාගෙන පාඩම් කරා. මට ජනවාරි එක්සෑම් ගයිස්. ජනවාරි 24ද කොහෙද තියෙන්නේ? ළඟයි දැන්. පාඩම් කරම බෑනේ අනේ කන්න බොන්නත් එබැයි මම ඉතින් ආවා කුකුටි එකක් හදාගන්න. පිටියෙන් දෙතුණයි සුගර් සිරප්ුයි. මෙන්න මේ ඉංගිනි එක දැකලා තියෙනවද ඔයගොල්ලෝ? තාත්ති තමයි උස්සගෙන ආවේ. ඉතින් අපිත් හැන්දක් දාගෙන බොනවා එක. හංගට හයිය එනවා කියන්නේ. හම්මෝ හැබැයි ඒක අමුතු නෙස්කැෆේ රහක් එනවා. ඔයගොල්ලෝට හම්බුනොත් බීලා බලන්න. ඒක හරි. දැන් ඉතින් මම ඒකත් උස්සන් යනවා බොන්න. ඒක බීලා ඉවරයි ගයිස්. බලන්න ඔයගොල්ලොත් මං වගේම වතුර බොන්න පුරුදු වෙන හරිද? අයියෝ මං ඉතින් බොන උදේටම වතුර ඔය බෝතලේ එකපාරක් ඊට පස්සේ දවල් තිස්සෙත් බොනවා. හරිද? ඒක වෙනම කතාවක්. ඊට පස්සේ මං ආයි පාඩම් වැඩේට බැස්සා ගයිස්. Oh my god. දැන් ඉතින් මම ආවේ මගේ දවල් කෑම එක කන පරිප්පු චුට්ටක් හදාගන්න. ගයිස් මම පරිප්පු එකක් මේ හදාන්නේ ඇත්තටම කිව්වොත් මාස 6කට විතර පස්සේ. Oh my god. කොහෙද ඉතින් මම හරිම බිසි ගර්ල් කෙනෙක් නේ. ඔයාලා ගණන් ගන්න එපා මේක මගේ රෙසිපි වීඩියෝ එකක් නෙමෙයි හරිද? මොකද මම කෑම හදාන්නේ එහෙම ලොකුවට දන්නේ නැහැ. මං ඉතින් මට පුළුවන් විදිහට හදනවා. රසයි ඉතින්. ඇත්තටම රසයි. පරිප්පු එක රසට ආවා. ලුණු කපලා සුදු ලුණු කපලා. මේමයි ගයිස්. හරිද? මම සාපානේ කෑමක් හදනකොට මට අතට අහුවෙන ඔක්කොම දානවා ඇත්තටම කිව්වොත්. දාලා. හැබැයි ඉතින් රසට හැදෙනවා. හරිද? ඔය මේ වතුර ටික වේලනකල් මට ඉන්න බෑනේ මම තෙල් දැම්මා. මොන්නම ගුලක්ද? ඔයාලා එහෙනම් බලන් ඉන්නකෝ මම පරිප්පු එක හදන හැටි. ඔයාලා මම හදන විදියට නම් චුට්ටක්වත් try කරන්න එපා. නේද? මෙහෙමයි try කරලා තවුලක් නැහැ. ඉතින් මම රසට හදනවා. ඒක වෙනම දෙයක්. හරිද? ඒත් ඉතින් හරි නෑනේ. හදිසියෙ රස නැති වුණොත් මට ඉක්ක යන්න පුළුවන්. ඕගොල්ලෝ මාව මතක් කරන තරමට. ඊට පස්සේ කූඹි චුට්ටක් යනවා ගණන් ගන්න එපානේ. බිත්තේනේ ගෑවෙන්නේ නෑනේ. හලේ පලිප්පු ටික දැම්මා. අනමු තව අනමු. හීහි මට මිරිස් දාන්න අමතකුණා. පස්සේ ඉතින් කෑල්ලක් කපලා දැම්මා. ඔහොම තමයි ගයිස්. මොනා කරන්නද? පරිප්පු එකත් එක්ක තව මට බිත්තරයක් ඕන වුණානේ. ඉතින් මම බිත්තරයක් බෙදගන්න තමයි මේ යන්නේ. මම සාමාන්‍යයෙන් ගයිස් බිත්තර වලට ගම් මිරිස් දාන්නේ නැහැ. මම ලුණුයි කෑල් මිරිසුයි තමයි දාන්නේ. අනේ මං ගම් මිරිස් දාලා ආස නැහැ අනේ. පොඩි අමුතු සැර ස්මෙල් එකක් එනවා. I don't like that. චුට්ටයි ඉතින් කෑල් මිරිස් වැඩි වුණා ගණන් ගන්න පානේ. මමනේ කන්නේ. දැන් ඉතින් පරිප්පු එකට කිරි දාගන්න වෙලා වෙරිලා. ඉතින් කිරිත් එකතු කරගත්තා. පස්සේ අඬලා පරිප්පු එක හැදුනා. මෙන්න මගේ චූටි පිඟාන ඉන්දියා 4යි. ඊට පස්සේ මං දුවලා නංගිලා දෙන්නත් එක්ක ආවේ අපේ කඩේට. අම්මී තාත්ති බලන්න. හී ඊට පස්සේ ඉතින් මට තිබහක් ඇවිල්ලා මම මයිලෝ එකක් අරගෙන බිව්වා. කොහෙද? ආවේ තියෙන්නේ. ඉවරයි ගයිස්. තව වීඩියෝයක් උසයි නම් බයි.